or welcome back. ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරලා ආවා නම් first of all I would say good luck on your upcoming exams because I know ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරනවා කියන්නේ ඔයාට exam එකක් තියෙනවා. exam stress එකකින් ඉන්නවා. Oh my god. ඒ වගේම ඔයා demotivate වෙලා ඉන්න පුළුවන්. Whatever the reason ඔයා මේ වීඩියෝ එක බලලා මොකක් හරි use එකක් ගත්තා නම් comment down below because that makes me happy and enjoy the video. මේ මන් දාගෙන ලියන්නේ බයෝ මම වැඩිපුර ලකුණු අඩු කරගන්නේ සාමාන්‍යයෙන් structured essay ලියද්දී. ඒක නිසා මං හිතුවා අද biology structured essay session එකක් දාගන්නවා කියලා. මේක යනවා සාමාන්‍යයෙන් උදේ 6:00 ඉඳන් හවස 2 විතර වෙනකන්. හැම මොහොතකම තමයි හදවත නිතර කප්පරින් මතක් වෙන කඳුළු එතනිත අතර සුළඟවත් දැවටිලා නිසාද විඳගන්න වරම් නැත අත පිට හරස් වෙයි දොර නිතර මගේ මනික ආදරේ නුඹට හැමදාම ඔයාලත් මං වගේ සිංහල papers අමාරුවෙන් print out ගහගෙන ඉංග්‍රීසි වලින් ලියන්න අසරණ ළමෙක්ද? අයියෝ අයියෝ. මේක ඇවිල්ලා ඌව පළාත් එක. ඔන්න ඉතින් හැමෝගෙම හිතවතා පාරේ යනවා. 2022 ඌව පළාත් පේපර් එක. grade 13. ඇත්තටම ඉතින් ඉංග්‍රීසි මීඩියම් මේ
ඉංග්‍රීසි මීඩියම් ප්‍රොවින්ෂල් පේපර්ස් හදනවා. හැබැයි හදනවා කියලා මම හිතනවා. මොකද අපි ලියනවනේ. හැබැයි ඉතින් හොයාගන්න නැහැ. ඒවා සේව් කරන්නේ නැහැ මං හිතන්නේ කවුරු හරි. සිංහල මීඩියම් ටීචර්ස්ලා මං හිතන්නේ මේවා අනාගතයට ඉතුරු කරනවා. කිඳ තමයි 2022 2017 එහෙම හම්බෙන්නේ. අපේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට සිංහල මීඩියම් පේපර්ස් වල ලියන්න වෙලා තියෙන්නේ. ප්ලීස් එහෙම කරනවා නම් කවුරු හරි මොකක් හරි වෙබ්සයිට් එකකටවත් දාන්න. නේද ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට නැත්තම් මේ වගේ ඩික්ෂනරියෙන් හොයාගෙන ලියන්න වෙලා තියෙන්නේ මේ පේනවානේ. පේපර්ස් එක පේපර් එකක් ලියද්දි ඩික්ෂනරි බල බල ඉන්න ඉතින් අමාරු වෙන්නේ ටයිම් තියලා ලියන්න බෑ. හැබැයි ඉතින් මේ පේපර්ස් ටයිම් තියලා ලියන්න බෑ. මොකද ඩික්ෂනරි එකක් එපා. God, it's already 4:50 පහට ළඟයි. මම මෙසේජ් එක ලියන්න හිතාගෙන හිටියේ late. මම මෙසේජ් එක ලියන්න හිතාගෙන හිටියේ 2ටයි. හැබැයි 4:00මාරයි මම මේක පටන් ගත්තේ. දැන් 4:50යි. Let's see then. Howlak nෑ. Going well. අද මම එසේ එක ලියන්න හිතුවා මයික්‍රෝබයොලොජි වලින්. මම ෂෝට් නෝට් එකක් already හදලා තියෙන්නේ. හැබැයි ෂෝට් නෝට් එක තිබ්බට මම හිතනවා මම නිකන් ආයෙ ෆ්ලෝ chart එකක් වගේ අඳගත්තොත් මට මතක තියාගන්න ලේසි වෙයි කියලා. So I got to do it. This is my go-to color pens. So easy, all in one. Pingi pingi pana netumani devi navatila noidu hatu lagaselve sunehe novedama matu himino natakamna shriyavi danivi amavat makemai nohenuwan mamolave nadatak nobe langavai ahimina yana dana bandone dana dana mai nubalanga bandone himi kamnate lana mata hendone sanasum hakitu kandulatane sendagala vinu bamai.
මේක තමයි මම සාමාන්‍ය යූෂුවලි ලියන පෑන. ඉතින් මේක ඉවරුනහම මොකද කරන්නේ කිව්වොත් මේ වගේ හොඳ පෑනක් ගන්නවා. මේක ඔයාට සාමාන්‍යයෙන් එක්සෑම් ට්‍රික් එකක්. ඔයාට අර ඉක්මනට ලියන්න පුළුවන් වෙන්නේ මේ වගේ හොඳ පෑනක් අරගෙන මේකේක ඔයා හැමදාම ලියන පෑනට දාගන්න. Then close it like this. ඒ මොකද හේතුව ඔයාට ඒක අර ලියන්න පුරුදු පෑනනේ. එතකොට ඒක ඉක්මනට ලියන්න පුළුවන්. ඕකේ මම ඔයාලට එසේ ටිප් එකක් දෙන්න යන්නේ. හරි අපි ගමුකෝ එසේ ටොපික් එකක් මෙන්න මේක කියලා. මම මයික්‍රෝබයොලොජි ලෙසන් එකේ. lesson number 9. 9 වෙනි පාඩමේ page number 19 වගේ. Methods of controlling microbial diseases of human. මිනිසුන්ට හැදෙන්න පුළුවන් මේ ශුද්‍ර ජීවීන්ගෙන් හැදෙන්න පුළුවන් ලෙඩ සනීප කරන්න පුළුවන් විදි. අන්න මෙන්න මේ chart එකට සිංහල medium students ලා බලනවා නම් මේ chart එකට පස්සේ තියෙන topic එක. So අපි මේක බලුවොත් මෙන්න මේ topic එකට අදාළව essay එකක් ලියන්න. අපි කොහොමද හැම topic එකක්ම each and every topic අපි කොහොමද මතක තියාගන්නේ කියලා බැලුවොත් මම lazy trick එකක් කියලා දෙන්නම් essays වලදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන එක effective. ඔයාටත් try කරලා බලන්න ඔයාට lazy වෙයිද මතක තියාගන්න කියලා. දැන් ඔයා හිතන්නේ මේක lazy topic එකක් කියලා නැහැ. මේක ගොඩක් නෙවෙයි ටිකක් අමාරු topic එකක් කියලා සාමාන්‍යයෙන් මම ළමයින්ගෙන් අහලා තියෙනවා. බල්ලොත් බුරනවා මේ ඇසේ. මේ මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකනොයි මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකනොයි තේරුණාද දැන් points ගොඩක් තියනවා කියලා. so මේ ඔක්කොම points ඔයාලට මතක තියාගන්න විදිහක් තමයි මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට මේ topic එක දාලා මම මෙන්න මේ විදිහට flow chart එකක් ගහගෙන තියෙනවා. ඔයාලා හිතනවාද මේ flow chart එකේ එක point එකක් හරි මිස් වෙලා තියෙනවා කියලා? මිස් වෙලා තියෙනවා නම් මොකක් හරි point එකක් මිස් වෙලා තිබ්බොත් ඔයා මට කමෙන්ට් එකක් දාලා කියන්න ඔයා මේ point එක ලියලා නැහැ කියලා. okay හැම point එකක්ම ඔයා හිතනවා මේක short note එකක් කියලා නෑ. short note නෙමෙයි. මේක flow chart එකක්. හැම point එකක්ම එන අකුරක් නෑර තියනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ paragraph එකක් මතක තියාගන්නවට වඩා lazy. මෙහෙම arrows දාලා මේක ඇත්තටම මේ topic එකට අදාළ points වර්ග තුනයි අපි මතක තියාගන්න ඕනේ. ඒ තුනට අදාළ points ටික තමයි මේ. ඒ topics තුනට අදාළ මේකනේ first topic එක. ඒකට අදාළ points ටික මෙච්චරයි. මෙන්න මෙච්චරයි. ඊට පස්සේ second topic එකට අදාළ points ටික මෙච්චරයි. third topic එක තමයි මම එහා පැත්තට අරගෙන තියෙන්නේ. ඒකට අදාළව මෙච්චරයි. ඒකේ මේ chart එක මතක තියාගත්තම හරි. බලමු දැන් මම time තියලා essay එකක් ලියනවා. මට මේ ඔක්කොම points වලින් මේ මම honest review එක දෙනවා. ඉතින් මට ලියා ගන්න බැරි වුණොත් මම කියනවා. හැබැයි මම හිතනවා මේක ගොඩාක් effective study trick එකක් කියලා මෙහෙම flow charts ලියන එක. ඔයාලත් මේක use කරනවා නම් මටත් කියන්න. මට මොනවා හරි improve කරගන්න ඕන නම් flow charts හදද්දී මේක ඔයාලා try කරලා බලන්න. එහෙම කරනවා නම් ඒක effective ද නැද්ද කියලා මට කියන්න. බලමු දැන් essay එක ලියලා points ඔක්කොම ලියා ගන්න පුළුවන් වේද කියලා.
ලියලා බලලත් ඉවර කරා. يعني කරෙක්ට් කරලත් ඉවර කරා. එහෙම බලුවම මට මෙන්න මෙතනදී පොයින්ට් එකක් මගේ ඇරෙනවා. මෙන්න මෙතන. එතනයි එතන පොයින්ට් එකක් කිව්වද ඒක පොයින්ට් එකක්වත් නෙමෙයි. මේ reduce microbial populations in order to prevent infection කියන එක. අර වාක්‍ය කම්ප්ලීට් නැහැ මේ කැලේ නේද හැබැයි ඒක පොයින්ට් එකක් විතර ගන්නත් බෑ. හැබැයි මම ඒක පොයින්ට් එකක් විතර ගත්තා මම ඔයාලට කිව්ව නිසා. මේ අපි ගමු පොයින්ට් එකක් විදියට. එතනයි ආයෙ වරදුනා මෙන්න මෙතන. එතනෝල් කියන එක රවුන්ඩ් කරලා තිබ්බට ඒක හරියි. මෙන්න මෙතන අයිසෝ කියන කෑල්ල දාලා නැහැ. ප්‍රොපානෝල් කියන කෑල්ල විතරක් දාලා තිබ්බා. අන්න එතන වැරදි. එහෙම නැත්නම් ඉතින් අනිත් පොයින්ට්ස් ඔක්කොම හරි. සාමාන්‍යයෙන් එසේ එකකට පොයින්ට්ස් 35ක් විතර තියෙනවානේ. බට් මම එහෙම ගොඩාක් පොයින්ට්ස් දාගෙන එසේ එක බලුවේ නැහැ. මට ඒක කරන්න ගොඩාක් පොයින්ට්ස් තියෙනකොට අපිට පාඩම් කරන්න අමාරුයිනේ. ඒක නිසා මම සාමාන්‍යයෙන් පොයින්ට්ස් 25කට වගේ එසේ එක කඩාගත්තා. මෙතන 5යි, මෙතන 7යි. මෙතන තියෙනවා 25ක් ඔක්කොම තියෙනවා. මෙතන 17යි, අතන 12ක් කියලා ගමු. 3යි 1යි 4ක් අඩු කරාම උඩ ලකුණු 4ක් විතර තමයි අඩු වෙන්නේ. So 150යි ඉතින් 46ක් කියලා ගන්න පුළුවන්. මම කිව්වනේ දැන් මට වැරදුනා කියලා කියනවා. කියලා. But it's a good mark. ඔයාලට ඉතින් සාමාන්‍යයෙන් පැරග්‍රාෆ් එකක් කියවලා මෙච්චර ලකුණක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මේක අනික මට ලියන්න ගියා විනාඩි 45ක් විතර because the essay is too big. Okay 30 minutes වල ලියන්න පුළුවන් essay එකක් නෙමෙයි. මම හිතන විදියට ලියන්න නම් 45 minutes වගේ ගියා. Okay. Alright, let's move on to the second study session. To do එකේ ඉතුරු task ටික complete කරන්න යන්නේ. chemistry තමයි තියෙන්නේ. මෙතනදී මම පාවිච්චි කරන study tip එක තමයි error locked. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් papers වල සිද්ධ වෙන වැරදි තියනවානේ. ඒවා ආයෙ repeat කරන එක අඩු කරගන්න තමයි මේ tip එක අපි පාවිච්චි කරන්නේ. මේක මම දැන් පාවිච්චි කරන්නේ chemistry papers ටිකකට. Not past papers. All of them are model papers. මං කලින් රිවිව් කරලා වැරදි හදාගෙන ඔක්කොම කරගෙන තිබිච්ච ආය ටක් කාලා බලාගෙන යන එක තමයි කරන්නේ. මේ මෙතඩ් එකෙන් වෙන්නේ ඇත්තටම අපි කරලා තියෙන වැරදි errors එතනම lock කරලා දාන එක ආයෙ කරන්නේ නැති වෙන්නේ.